Hi guys, ඔන්න ඔයාලට අපි අරන් ආවා මේරෙන්ඩි බ්‍රෑන්ඩ් එකේ 15යි 15 Super M Thunderbolt එකේ 15යි 15 සමහරු මේකට බස්සද බකමූණද කියලා මම දැක්කා කියනවා. ඔන්න දැන් බස්සයි බකමූණයි දෙකම ගන්න පුළුවන් එකම ප්‍රදර්ශනාගාරයේ ඩිලන් සවුන්ඩ්. මම අද මේ මාකටිං එක කරන්නේ අපි 10 11 ශ්‍රේණියේ ඉගෙනගත්තු ව්‍යාපාර පාඩමක්. මම මේකට උපයෝගී කරගත්ත ව්‍යාපාර අධ්‍යයන බිස්නස් ස්ටඩි පාඩමක් ගත්ත. මම මේකේ වෙනස්කම් ටික ඔයගලට A to Z දැන් පැහැදිලි කරන්න. අපි දැන් බලමු. ඔන්න guys, ඔබ මේ දකින්නේ මේරෙන්ඩි බ්‍රෑන්ඩ් එක. මෙතන මේරෙන්ඩි බ්‍රෑන්ඩ් එකේ ඔරිජිනල් බොක්ස් එක. මෙයාගේ මෙතන තියෙන්නේ R අකුර. ඔය R අකුරෙන් මොකක්ද කියන්නේ? මේ තමයි ට්‍රේඩ් මාක් එක. එතකොට මේරෙන්ඩි නේම් එක රෙජිස්ටර්. අපි දැන් යම් මේ බ්‍රෑන්ඩ් එකට. මෙන්න Super M Thunderbolt කියන පාටි බොක්ස් එක. මෙයාගේ තියෙන්නේ TM කියලා. මේ TM. ඔන්න හොඳට බලන්න මේකේ TM, මේකේ R අකුර. එතකොට මේක රෙජිස්ටර් නේම් එක. අපි ඕගොල්ලෝ හොඳට ව්‍යාපාරය අධ්‍යයනයේ O level කරා නම් හොඳට මතක් වෙයි. අපි බිස්නස් ස්ටඩි වලට ඉගෙන ගත්ත මේ TM කියලායි ඇයි එන්නේ? මේක අන්රෙජිස්ටර්ඩ් නේම් එක. එතකොට අපිට බොක්ස් එකෙන් මේ දෙකේ වෙනස මුලින්ම බලා ගන්න පුළුවන්. මේක මේරෙන්ඩි එක රෙජිස්ටර් එක, මේක ඇවිල්ලා අන්රෙජිස්ටර් එක. අපි දැන් මේක අන්බොක්ස් කරලා මේකේ හැඩරුව කොහොමද, බැටරිය කොහොමද, සවුන්ඩ් ක්වොලිටිය කොහොමද, කල් පැවැත්ම කොහොමද යන මේ දෙකම අන්බොක්ස් කරලා කතා කරමු. ඔන්න guys, අපි දැන් පාටි බොක්ස් දෙකම අන්බොක්ස් කරලා තියෙන්නේ. අපි දැන් බලමු මේකේ බ්‍රෑන්ඩ් නේම් දෙක කොහොමද සඳහන් වෙන්නේ කියලා. ඔන්න මම මුලින්ම මේ මේරෙන්ඩි බ්‍රෑන්ඩ් එකේ ලොගෝ එක, බැජ් එක මෙතන R අකුර තියෙන්නේ. ඊළඟට මේ Super M එකේ TM. එතන ඔයගොල්ලන්ට රෙජිස්ටර් අන්රෙජිස්ටර් එක පැහැදිලි. ඊළඟට guys, අපි මේ ස්පීකර් දෙක ගැන කතා කරමු. දෙකම සේම් උස තියෙනවා. උස සේම් අඟල් 15 ස්පීකර් දෙකක් එන්නේ. ටියුටර් එක සමානව තියෙනවා. ඊට පස්සේ දෙකටම බැටරි මයික් දෙකක් වෙනවා. හොඳ UHF මයික් දෙකක්. මේ මයික් දෙක ඇත්තටම මීටර් 20කට වගේ රේන්ජ් එකක් තියෙනවා බපල් දෙක අතර. අපි දැන් මේකේ පැනල් ටික කතා කරමු. උඩ පැනල් එක මේ ඔබ දකින්නේ පැනල් එක. පාටි බොක්ස් දෙකේම ඩබල් ඉකුලේසර් එන්නේ. ඔන් ඔෆ් ස්විච් එක තියෙනවා. ඔබ මේ දකින්නේ ඔන් ඔෆ් ස්විච් එක. ඊළඟට බේස් ගිටාර එක වැඩි කරොත්, බේස් ගිටාර එක ඇඩ් කරොත් ගිටාර් වොලියුම් එක, X බේස් එක අඩු වැඩි කරන්න තියෙන්නේ. මයික් දෙකට අමතරව බේස් ගිටාර එක, මයික් එක, කීබෝඩ් එකක් ඉන් කරගන්න පුළුවන්. මේකෙත් ඒ ඔප්ෂන් එකම තියෙනවා. ඊළඟට මයික් ෆයරෝටි එක තියෙනවා. මේරෙන්ඩි එකෙත් මයික් ෆයරෝටි එක තියෙනවා. ඊළඟට ප්‍රොෆෙෂනල් සවුන්ඩ් සිස්ටම් එකක් මම කිව්වා. මයික් ට්‍රිබල්, මයික් එකෝ ඩිලේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊළඟට මේකට චිප් එක, USB පෙන් එක, ඊළඟට SD කාඩ් එක ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මේ දෙකේ සවුන්ඩ් ක්වොලිටිය කොහොමද වෙන්නේ? AC/DC දෙකම යූස් කරන්න පුළුවන්. මේකේ සවුන්ඩ් ක්වොලිටිය දැන් මම ඔයාලට ට්‍රැක් එකක් දාලා පෙන්නන්නම් මේ වීඩියෝ එකේම. හැබැයි මේකේ බේස් වැඩි කෝකේද කියලා බලනවා නම් මෙතෙන්ට එන්න වෙනවා. මං කියන්නේ Thunderbolt එකේ බේස් වැඩිද, මේරෙන්ඩි එකේ බේස් වැඩිද කියලා. ඒක බලන්න කෝකේද ට්‍රිබල් හඬ වැඩි, කෝකේද බේස් එක ක්වොලිටි. ඒ දෙක බලන්න නම් ලංකාවේ මං ගාවටම එන්න ඕනේ. ඒකින්ද බස්සද ගන්නෙ, බක මූණද ගන්නෙ, දෙක තීරණය කරන්න දැන් අමාරුයි. මොකද ඔය ගියා ඩිලන් සවුන්ඩ් එකට එන්න වෙනවා. මේ දෙකේ රෙජිස්ටර් එකේයි අන්රෙජිස්ටර් එකේයි ක්වොලිටිය බලන්න. අපි දැන් මේකේ ට්‍රැක් එකකට හොඳට සවන් දීලා බලමු. මේරෙන්ඩි 15යි 15 Q එකේ අපි බලමු බේස් ක්වොලිටිය කොහොමද කියලා. guys, අපි බලමු Super M Thunderbolt M15 බේස් ක්වොලිටිය කොහොමද කියලා.
ගයිස් ඔන්න මං දෙකේම ඔයාලට බේස් ට්‍රැක් එකක් දාලා පෙන්නුවා. එකම ට්‍රැක් එක දැම්බේ. ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් නම් මේක මං හිතනවා ජස්ටිෆයි කරගන්න බැරි වෙයි කියලා. මොකද මේ දෙකෙන් ක්වොලිටිය බලනවා නම් ලංකාවේ ඩිලන් සවුන්ඩ් එකට එන්න ඕනේ. අපේ පේජ් එක ලයික් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න. මේ දෙකම සුපිරිම මිලකට අපි දෙනවා. ලයික් කරලා ෆලෝ කරලා ආවොත් හැබැයි ඉතින් මේ දෙකෙන් මේ රෙන්ඩි නම් තියෙන්නේ ඩිලන් සවුන්ඩ් එකේ මේ දෙකේ ක්වොලිටිය තන්ඩර්බෝල්ට් එකක් දෙකම බලන්න පුළුවන්. අපේ ප්‍රදර්ශනාගාරේ විතරයි ලංකාවේ කොහෙවත් නැහැ. ඕගොල්ලෝ රෙජිස්ටර්ද අන්රෙජිස්ටර්ද ගන්න කියලා ඔබේ පුංචි මොලෙන් හිතලා බලලා කල්පනා කරලා තීරණයක් ගන්න. ඔන්න අපගේ ප්‍රදර්ශනාගාරය හෝමගම කැන්ඩලන්ද විවෘතයි. ඔයාලා වෙනුවෙන් මේ දෙකේම සවුන්ඩ් ක්වොලිටිය අපි කඩලා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. දෙකම බලන්න පුළුවන් ලංකාවේ ඩිලන් සවුන්ඩ් එකෙන්ම පමණයි. මොකද මේ දෙකම ලංකාවේ ඕනෑම තැනකට පැය 24ක් ඇතුළත පැය 48ක් ඇතුළත ඕනෑම තැනකට කුරිය කරගන්න පුළුවන්. හැබැයි අපේ COD නෑ. මං හිතනවා මේ බපල් එකක් කවුරු COD යවන්නේ නෑ. මොකද මේකක් යවලා ගත්තේ නැතුනොත් එහෙම ඒ යවපු කෙනාට about 20 කුරිය කාස් දෙකම ගෙවන්න වෙනවා. ඒක නිසා කෑෂ් දාන්න account එකට ඕනෑම ලංකාවේ ඕනෑම තැනකට වෙන showroom එකට එන්න. දෙකෙන් තන්ඩර්බෝල්ට් ඔයාලා ගන්නේ මේ රෙන්ඩි M15යි 15ද කියලා තීරණය ඔබ සතුයි. අපි බලමු මේ දෙකෙන් වැඩියෙන් සේල් වෙන්නේ මොකක්ද කියලා.